රැල්ලක් නොදුටු වෙරළක් රෑනු පෝදා විශේෂ ගුවන් විදුලි නාට්‍ය. දේවරයා එහෙම නැත්තම් වැල්ලේ මිනිස්සු කියලා අපි කටවචනට කියනවනේ. සුදු හාලේ බතක් එක්ක මාළු කෑල්ලක් පොල් සම්බෝලයක් රස කර කර කෑවට ඒ මාළු කෑල්ල අපේ බත්තේ ගානට එන්න. මේ දේවර ජනයා අත්විඳින්නේ නම් සතුටුදායක අත්දැකීමක් නෙවෙයි. බෝට්ටු වලින් මුහුදු ගිහිල්ලා දැඩි මහන්සියකින් යුතු දිවයක් ගෙවනවා ඔවුන් මේ රැකියාව තුළදී. ජීවිතේ එක දවසක් වැල්ලට ගිහින් කතා කරලා බැලුවත් ඔවුන්ගේ වචනවලින් ජීවිත කරුණු රාශියක් අපිට දැනගන්න පුළුවන්. මේ කතාව දීවර ජනයා අතර වෙසෙන පුංචි කුමාරිකාවක් ගැන. එන්න මිහිරි අමිහිරි තැන් සොයා යන ඇයගේ වීරචාරිකාව තුළ කිමි දෙන්න. මේ ඇවුනද සුබ ආරංචිය ඒක ඒවකේ බංගේ අන්න කෙලී දැන් නෝබර ළමිස්සිය මොනවා යේසු පිහිටම තමාමයි මැනිකෙට මේ ඒක නෙමෙයි කෙල්ලට කරම්බු දෙකක්වත් ශෂෂ බය නොවී දහන් මං ඒ ටික කොහොමාරි බලාගන්න. අපේ මොකෑ බලමේ ආකාහි හඳක් අයිවා වගේ මූණ දෙකට මෙලිය වැටිලා කෝ අද කෙලි නැද්ද? පොන්සිංගියා මේ දැන් අර වැලේ දූපු පුංචි කෙලි නම් මෙහෙ නැතම. මොකෑ මං ඒ හරුපේ තේරුමා සිංගි අම්මේ ඔන්න අපේ කෙලි දැන් ළමිස්සිය. අනේ වාසනාවන්. ආහා ඔන්න මටත් ඇහුණා. කීතකි උඹට නොකියන රාස් නෑනේ කොහොමත්. ඇත්තටම අපි හරි පවුමේරි නැන්දේ. කඩවලේ ඇයි අප්පා එහෙම කියන්නේ? නෑ ඉතින්. ගෑල් ළමෙක්ට තියා කාටවත් යන්න පුළුවන් টয়ලට් එකක් මේ අහලකවත් තියෙනවද කියන්නකෝ. කෝච්චියේ සද්දෙයි මුහුදු රැල්ලේ හඬයි මේ මුහුදු හුළඟයි මේ පෙට්ටි ගෙවල් ටිකයි විතරනේ අපිට තියෙන්නේ. මේ වෙල්ලේ අපිට තව මොනවා කියලා ලැබෙන්නද බං? ඇයි? අපිට බැරිද අනික් ළමයින්ට වගේ ඉගෙන ගන්න? ලොකු ලොකු විභාග වලට වාඩි වෙන්න? විශ්වවිද්‍යාලයට යන්න? ඇයි ඒ විතරක්ද? ලස්සනට අඳින්න, ලොකු ලොකු රස්සා කරන්න? ඇයි අප්පා අපිටම මෙහෙම ජීවිතයක් උරුමුනේ? කෙල්ලේ මේ වෙල්ලේ ඉන්න එමෝම ඔය ලොක විභාග ලියපුන් නෙවෙයි. හැබැයි කෙල්ලේ උඹ දස්සයනේ. උඹට ඕනි උදව්වක් අපි කරන්න. උඹ හොඳට ඉගෙනගෙන ඔය කියන හැම දේම වෙනස් කරලා පෙන්නපන්. සරි? උඹට පුළුවන් නම් මේ වැල්ලේ එක්කෙක්ටවත් බැරි වුණ දේ කරන්න. මේ ඉන්න හැම ළමෙක්ටම හරියාවි බං. මං එක කොහොම හරි කරනවා. ඔන්න මං කිව්වා ඈ. එහෙම මං නොකළොත් මං කේතකී නෙවෙයි. මේ එහෙනම් මං ගිහින් එන්න. මොනා වුණත් උත්සාහවන්ත කෙල්ල. කිරි බොන සන්දියේ ඉඳන් අම්මා නැතුව හැදුනේ කීනේ. මොනා වුණත් සුරංගයක් පන්න ඇරලා ඕකෙට. නේද කියන්නේ. ඒ මනුස්සයා නැත්තම් මේකි මරුණ තැන්වල ගසුත් පෙළවෙලා. ඒක නෙමෙයි කෙල්ලේ. එහෙනම් මං ගිහින් එන්නම් ආ. අපේ කොළුවව හොයන්න මම මේ එලි බැස්සේ. අර කොල්ල කුරුට් එක්ක ඇති උඩ. මං බලලෙන්නම්. කොළුවෝ යමන් ගෙදර මං ආයුඹට කියන්නේ මෙන්න මෙහෙ වරෙන් අහසත් කවුරු කොල්ල තියන්නේ. ඒයි අන්න උඹලා අම්මා කෑ ගහනවා. මොන මගුලක්ද මන්දා බං? වොලිබෝල් අතක් ගහන්න ආවා විතරයිනේ. අඩෝ යමන් අපේ තාත්තත් එනේ. කව් බං සිංගි නැන්ද? අර බලහන්
උඹ එනකම් බලන් ඉන්නවා. හරි හරි යමන් එහෙනම් මේ හෙට සෙට්ටෙමු ඈ. හරි හරි බං. යේසු පිහිටයි පරිස්සමින් අලයල්. එල කොල්ලෝ. එහෙනම් හෙට සෙට් වෙමු. බලපන් ඔය කොණ්ඩේ ඇටි මනුස්සෙක් වගේ ඉඳපන්කෝ. මං මාමගෙන් කීයක් හරි ඉල්ලලා දෙන්න. ඔය කොණ්ඩේ රෙවුලයි කපා ගනින්. මනුස්සෙක් වගේ ඉඳපන්කෝ. අනේ මේ අම්මා මට මේ විදිහට ඉන්න දෙන්න අම්මා. උඹලා තාත්තත් නැතුව මං ඔබ උත්සාහත් කළේ මේ ටික ආගන්නද මගේ පුතේ. උඹලයි මම නොයිටින්ද අපි වල දාපු තැන්වල ගසුත් පැලවිලා වුම්. අයියෝ හරි අම්මා. මං කොණ්ඩේ කපන්නම්කෝ. දෙන්න ඕක නවත්ත ගණ්ඩානේ. සරි. රොටියක් පුච්චලා කෙලවල්ල කෑල්ලක් බුරේට හදලා ගමු. කොල්ලා කමලන් මාමා වෙඩ වගේ. අපි යනවා කොල්ලෝ. හෙට දිහාට එන්නම්කෝ ඇවිත් යන්න. මේ ඇහුණද? මම පොඩ්ඩක් මාළු මාකට් එක පැත්තට තමා ගිහින් එන්නම්. සරි ඉක්මනින් එන්න හොඳේ. මෙන්න උඹේ සල්ලි. මේ වැස්සයි කියලා හරියන්නේ නැහැ. හෙට බෝටු ටික දාපන් ඈ. සුදේශ් කෝ මේක? අපේ මහත්තයා මේ අහපන්. හෙට බෝටු ටික මූදු යන්න ඕනේ. අනික තව අලුත් බෝටුවකුත් දානවා. කොල්ලෝ ටිකක් ලෑස්ති කරපන් ඒකට. එහෙමයි මුදලාලි. කමලන් මොකෝ මේ අවේලාවේ? මේ මුදලාලි මම මේ මොකද බං තේපර බාන්නේ? කියාපන් මොකෝ අවුල? මුදලාලි මේ පොඩි අතමාරුවක් කරගන්න තමයි කියලා. උඹලට අපේ කකුල් දෙක ළඟට එන්න මතක් වෙන්නේ කීයක් හරි ඕන වුණාම විතරයිනේ. හෙට බෝටු ටික දානවා. පාන්දරම යන්න ලෑස්ති වෙයන්. අනේ මුදලාලි හෙට තමයි මට එන්න බැරි වෙයි. මොකක්? මොකයි? මොකද දැන් මේ හදිසියේ සල්ලි හොයන්නේ? ඊයක මුදලාලි අපේ පොඩි කෙලිකට වෙලා නෑ. මාළු කොට මුකුත් කරන්නේ නෑ. කැම ටිකක් දෙනවා දෙතුන් දෙනෙකුට. මුදලාලි මාත්‍යත් හෙට රැට මේ පැත්තට ආවනම් තමයි හොඳ. එහෙනම් දැන් උඹ නාම්බර කෙල්ලෙක්ගේ තාත්තා කෙනෙක් නොවැ. කෙල්ලත් මේරි වගේම හැඩ වෙලා ඇතිනේ. දැන් උඹට කීයක්ද ඕනේ? උඹේ කලින් අයකුත් තියෙනවා කොල්ලෝ. සරි මුදලාලි බොහොම ඉක්මනින් ඒ ටිකත් එක්කම ගෙවල ඉවර කරන්න. දැනට රුපියල් 20000ක් වගේ තිබ්බනම් තමයි ඇති. සුදේශ් කොළුවෝ මෙන්න මේ කතා අර ලාචුවෙන් 20ක් දීපන්. යමු අයියේ පැත්තට. මං ගින් එනම් මුදලාලි. ඊයක හෙට එන්න තමයි ඕනේ මේ පැත්තට. හොඳා මම එන්නම්කෝ. කමලන් අයියට එහෙනම් හෙට බූට්ටු යන්න එන්න වෙන්නේ නෑනේ. ඊයක උනේ කොල්ලෝ. හෙට ඉතින් මේ වැඩේට ඉන්න එපාය. ඊයක අලුත් බෝට්ටුවක් දානවලු නේද? ඔව් අයියේ. රුමාල එහෙම එන්නම් කිව්වා. කතා කරලා බලන්න ඕනි. කොල්ලෝ ටිකක් සෙට් කරගන්න කියලා මුදලාලිත් කිව්වනේ. අයියේ සල්ලි. ඊයක රෝමාවණන් සිංගේ අම්මා ඒවයිද දන්නේ නෑ බා. ඔකගේ තාත්තා මලෙත් මූදු ගිහිල්ලානේ. මොනවා වුණත් සිංගේ අම්මට ඉන්නේ රෝමා එක විතරයිනේ. එහෙමයි කියලා අයියේ. මේ වැල්ලේ ජීවත් වෙන අපිට වෙන මොන රස්සාද? ඒක නම් ඇත්ත තමයි බං. බලමුකෝ. මං ගින් එන්න. ඊයක ඒ පැත්තට වරෙන් රෑ වෙලා. හරි අයියා. මං එන්නම්කෝ එහෙනම්. යේසු පිහිටයි. මේරි නන්දේ ඕ කෙල්ලේ වරෙන් මෙන්න මේ මොනාද බං?
මේ රොටි වගේකුයි කෙලවල්ල මාළු බොරෙකුයි. අනේ කෙල්ලේ උඹ මේ රෑ රොටි පෙච්චුවාද? අයියෝ නෑ නෑ අනේ. ඒන මේ රොමාලගේ ගෙදරින් හම්බුනේ. මං ඉතින් ඔයාලටත් ගෙනාවා. ආහා ලේලි පොඩ්ඩට දැම්මම නැන්දොම්ම සලකනවා වගේනේ. අනේ ඉන්න මේරි නැන්දේ. උඹ ඔය මොන දේවල් කොලත් කමන්නෑ. උඹේ ඊන බලාපොරොත්තු අමතක කරන්න නම් එපා. මොකද අපි හැමෝගෙම බලාපොරොත්තුව උඹ. කෙල්ලේ උඹ දන්නවනේ මේ වෙල්ල ඉන්න එකෙක්වත් හරියට ඉස්කෝලේකට ගිහින් නැති ඒව. උඹ විතරයි මේ විභාගයක් කරලා උඩින්ම පාස් වෙච්ච එකියට ඉන්නේ. ඉතින් උඹ කවදා හරි ගොඩ යන්න ඕනේ කෙල්ලේ. මං දන්නවා මේරි නැන්දේ. මං විතරක් නෙවෙයි. මං ඔයාලව මේ වැල්ලේ මිනිස්සුම දවසක හොඳ තැනකට කියනවා. දේශපාලනය කරන මිනිස්සු ඡන්ද ඉල්ලන්න මේ වැල්ලට ඇවිල්ලා බොරු පොරොන්දු දීලා ඡන්දෙ ගත්තට කවදාවත් අපි කාටවත් හොඳක් කරේ නෑනේ. කවදා හරි මම මේ වැල්ලේ මිනිස්සුන්ගේ කතාව මේ මුළු ලෝකෙටම කියනවා. මේරි මෙන්න කේතකි කෙල්ලා මෙතන. නාමේ මම මේ යන්න කියලා. හෙට අපේ චූටියගේ පාටියට මං ගවමක් කරන් එන්නම් ඈ. ඒ දරුවෝ උඹ ඔවට නෑන්ඩ එපා. මාමේ මං ඉතින් ඉගෙන ගත්ත දේනේ. මහනවයි ගොතනවයි කියන එක මට මහලොකු දෙයක් නෙවෙයි. අර පාලම ළඟ ගෙදර අහමඩ් මාමලාගේ මැෂින් එක තියෙන්නේ. මං ඒට ගිහින් හවස් වෙද්දී කවුම් මහලා කෙනෙක් දෙන්නම්. උඹ නම් හරි පුදුම කෙල්ලෙක් කේතකි. සරි දරුවෝ පරිස්සමින් ඊයක හෙට තාත්තත් එක්කම තමයි එන්න ඕන හොඳේ. හරි මාමි. නැන්දේ මේ මං යනෝ. ඒක නෙවෙයි කොළුවෝ. ඔබ බෝටු යන්න ඇව්වදර මුදලලියගෙන්? ඔව් අම්මා. මාමට ඉතින් හැමදාම අපිව බලා ගන්න බෑනේ. උඹලා තාත්තා මගේ මිනිහව බිලිගත්ත තැනට මං හිතාදන් කොහමද කොළුව උඹව යවන්නේ? දැන් අර දැරින් මොකද කියන්නේ ඔය ගැන? කවුද? වෙන කවුද බං? අපේ කේතකී කෙල්ලා. එයා ඉතින් මුකුත් කියන්නේ නෑ. කොල්ලෝ මේව මේ හැංගි කතා කරන්න ඕනි කාරණා නෙවෙයිනේ. උඹේ ඒකගේ පළහිලව්ව මේ වැල්ලේ නොදන්න එකෙක් නෑනේ බං. ඉතින් දැන් මයෙන් පස්සේ උඹව අම්මෙක් වගේ බලා ගන්නේ ඒකිනේ. ඉතින් උඹේ අනාගතේ උඹ ඒකෙක් එකතු වෙලා තීරණය කරන්න ඕනිනේ බං. ඒකගේ හීන වලට යන්නත් උඹ උදව් කරන්න ඕනේ මයි පුතේ. අනික මේ සනු හරේටම ඉන්න උග්ගක්ම කෙල්ල තමයි ඕම් උඹ ළඟට එන්නේ. මං දන්නවා අම්මා. කේතකී වගේ උත්සාහවන්ත කෙල්ලෙක්ව මං ජීවිතේට දෙකලා නෑ. ඒ ගතියටමයි මං කැමති. එයාට අම්මානේ මට තාත්තා නෑ. ඉතින් ඔයාලා දෙන්නගේම ආදරේ ආශිර්වාද එක්ක අපිට ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන් අම්මා. මං පාන්දර සුදේශ අයියලා එක්ක බෝටු යනවා. අම්මා බය නොවී ඉන්න. අප්පා ආයෙනාවට මං ඔය දෙන්න වෙනුවෙන් ආයෙ එනවා. අනේ පරිස්සමෙන් රත්තරනේ. එහෙනම් ඔබ කාලිවර වෙලා සුදේශ් කොල්ලෝගේ ගෙදරට ඵලයා. ඒක ලේසිනේ. කෝ බං අර අලුත් කොල්ලෝ ටික? ඔය එන්නේ කියනකොටම සුදේශ් උඹ කිව්වා වගේම වැඩේ කොලානේ එහෙනම්. මුදලාලි ඔන්න අලුත් සෙට් එක. ඔන්න එහෙනම් උඹලා හොඳ අස්වැන්නක් එක්ක ආපහු මේ වැල්ලට පය ගහන්න ඕනි. පාඩු කරනවා එහෙම නෙවෙයි යෝන්. එහෙනම් කොල්ලනේ ආවඩා අයිබෝ කිව්වා. ජේසු පීටයි දිවිඩක වන්නයි. සිංගි අම්මා කෙල්ලේ
පාළුයිද? අනේ ඔව්වා. ඇඟෙන් කෑල්ලක් නැති වුණා වගේ. මට හිතුණා. ඒකමයි මං ආවේ. මේ යමුද අද සාදි පැත්තට? මෙන්න මං අලුත් චීත්ත කෑල්ලක් ගෙනාවා. චූටිගේ ගවුමත් දවල්ේ ගිහින් දීලා ආවේ. අනේ කෙල්ලේ උඹට කොහින්ද මේවට සල්ලි? මහමඩ් මාමලා ගෙදර ගියා චූටිගේ ගවුම මහන්න. ඉතින් නංගිටයි මල්ලිටයි පාඩම් කියලා දුන්නා. නසීෆා අක්කාගේ රෙදි ඕඩරයක් මහන්නත් උදව් කරපු නිසා මට පොඩි ගාණක් දුන්නා. උන් ආයේම මේව උස්සන් එන්න ඕනේ නෑ හරිද? මේව උඹ ඉගෙන ගන්න දේවල් වලට පාවිච්චි කරපන්. මේක නෙමෙයි. කවද්ද බං අර උඹ විභාගේ තියෙනවා කීවේ? ඒක තියෙන්නේ අනිද්දානේ. අඩේ අප්පා සීවරන් දෙයනේ. අනිද්දා අපේ කියන ලස්සන. දැන් මේට පැන ඉන්නේ පාඩම් එහෙම නැද්ද කරන්න? මං ඒව බලාගෙන තියෙන්නේ අම්මේ. අනික විභාගෙ ලං වෙලා උනොඩ ඩෝගේ හිතුවාම ඔක ලියා ගන්නම බෑ. හරි. එහෙනම් හිටහන්කෝ. මේ චීත්ත කැල්ල පටලවගෙන එන්න. මේ සිංගි අම්මා. මගේ ගවම ලස්සනයිද? අනේ ඉතින්. උඹ මොන ඇඳුම ඇඳත් හැඩයිනේ කෙල්ලේ. එක්ස්වාක් නෑ. යමන්. පරක්කුණාද මන්ද? සිංගි අම්මා ඒක අපි මේ බැලුවා මොකෝ පරක්කු කියලා. ලේලි පොඩ්ඩත් එක්කම ඇවිල්ලානේ. එන්න දෙන්නම. චෝඩි සිංගි නන්දටයි අක්කටයි වඳින්න. අනේ ජේසු පීටයි දුවේ. මෙන්න මගෙන් චූටි තෑග්ගක්. මේරි සිංගි අම්මටයි මේ අපේ කේතකීටයි කන්න බොන්න දෙන්න ඕන හොදේ. මම පොඩක් අර පැත්ත තමයි බලලා එන්නම්. මේ කොහේම ඕනවට වඩා බොනව නෙවෙයි හොඳේ. සරි. කොල්ලෝ. මේ අපේ සෙල්ව මුදලාලිනේ. කෙල්ලේ කොහොමයි? උඹලයි මාකට් එක පැත්තේ එන්නේවත් නෑනේ. මේ මේ කමලන්. කමලන් අර රේල් පාර පැත්තේ ගියා. මුදලාලි වාඩි වෙන්න. කමක් නෑ. මං ඒ පැත්තට ගිහින් එන්න. කොමේ කෙලි? කේතකියෝ චූටිවත් එක්කන් එන්නකො ටිකක් මේ පැත්තට. අප්පඩ මුල. මේ අපේ කේතකී කෙල්ල තවත් හැඩ වෙලානේ. චූටි උඹත් මේ කේතකී අක්කා වගේ ඉගෙන ගන්න ඕනේ. මෙන්න මේක තියාගනි. ඒක ශල්ල මුදලාලිය වෙලා ගොඩක් වෙලාද? නෑ බං. මං මේ ඒ පැත්තට එන්න හැදුවේ. ඒක ශරි. යමු එනම් මේ පොඩක් සප්පායන් වෙන්න. පෝඩා. යමන්. මේ මේරි නැන්දේ? කො සිංගි අම්මා? අර කෑම වගේක් උතනවා බා. එහෙනම් මම මේ කෑම එක තාතට දීලා එන්න. මේ රෑ වෙලා පොඩ්ඩක් හිට අම්මාම එනකම්. තාත්තවත් එක්ක එන්න එපේ. අනේ මේරි නැන්දේ කොහේ එන්නද? පෙරේද මූදු ගිහින් ආවත් හරි සහලෝලන උන. ඉන්න මම මේක ඉක්මනින් දීලා එන්න. එන. පරිස්සමෙන් කෙල්ලේ. කෙල්ලේ කොහෙද මේ තනි පංගල මේ යන්නේ? උඹ හෙන හැඩකාරි වෙලානේ. මුදලාලි මාමේ මම මේ තාත්තට කෑම එකක් ගිහින් දෙන්න කියලා. මුදලාලි මාමේ යන්නද? යන්න කියලා හැදුවට උඹ දැක්කම යන්න ලෝබයි. මුදලාලි මාමේ එහාට යන්න. මාමි කියන්න එපා බං. මෙහෙට වරෙන්කො ටිකක් කවුරුත් නෑ. බය වෙන්න එපා. මං උඹට ඇත්ත
නැති වෙන්න සල්ලි දෙන්න. එහාට ඵලයන් මං කෑ ගහනවා. මෙන්න මේ වරෙන්කෝ මගේ ළඟට. මගේ මැරුණු කයින් යන්. එන්න එපා ළඟට. එන්න එපා. ළඟට ආවොත් මේ ගල් ගෙඩියෙන් වියුලුව පැලෙන්න ගහනවා දැනගනි. අම්මෝ කොච්චි කරලක්නේ. ඔන්න ඕක විසි කරලා මෙන්න මෙහිට වරින් උඹ කැමති දෙයක් ඉල්ලාපන්. මං උඹට ඕනි දෙයක් දෙන්න. අයිමයන්. අනේ අම්මා. බුදු අම්මෝ මගේ ඔළුව. මේරියෝ කෝබන් කේතකී කෙල්ල. ඒයි ගෙදරට යනවා කියලා ගියානේ. තාම ආවේ නැද්ද? මේ මහරේ තනියම බලහන් දැන් මහ රෑ නොවෑ. දැන් ගිහින් ගොඩක් වෙලානේ නැන්දේ. මං හිතුවා ඇවිල්ලා ඇති කියලා. අනේ සිංගේ අම්මා. අනේ අම්මා. දෙයනේ මගේ කෙල්ලේ. අනේ ඇයිද රෝමේ? ඔනේ මොකද මේ ලී ඇවිලා? කමලන් කමලන් யாரணி என்னாச்சு දෙවියනේ කෙතකියෝ මොකෝ මේ? එන්න මගේ කෙල්ලේ වාඩි වෙන්න. මේරි එක වතුර එකක් තම අරන් වරෙන්. ආමෙන්. පුතේ මේක දීලා හිටහන්කෝ. දැන් කියහන් හොඳ කෙල්ල වගේ මොකෑ උනේ කියලා. අර සෙල්ව මුදලාලි. අනේ අම්මා ඒ මනුස්සයා මට කරදර කරන්න හැදුවා. මං ගලක් අරන් ඒ මිනිහට ගැහුවා. ඒ මනුස්සයා ලේ පිරාගෙන වැටුණා. මට බයයි අම්මේ. ඔය සෙල්වා කියන්නේ තිරිසනෙක්ම තමයි. ඒක කොයි හරියද ඔක උනේ කෙල්ලේ? අර රේල් පාරට මෙහා පැත්තේ මාමේ. ඒක උඹ බය නොවී හිටහන්. මං ගිහින් බලන්න. මේරි කෙල්ල ගැන බලහන්. පරිස්සමෙන් හොඳේ. ඕ මා සත්තු වගේ උන්. අනේ අම්මේ මට බයයි. උඹ බය නොවී ඉඳහන් දරුවෝ. ඕනි දෙකට මේ අම්මා උඹට ඉන්නවා. මං උඹේ අම්මම තමයි හරිද? ඒක ඒ ඇති මුදලාලියෙක් නෑ බං. ඌ නැගිටලා යන්නේ. ඌගේ වැරද්දනේ. කෙල්ලේ උඹ වඩ අපි ගෙදර යන්. මං සුරංගට කියන්න. සිංගි අම්මා ඔයා එනම් කෙතකී එක්ක ගෙදරට යන්න. ඒක සරි. උඹලා දැන් කලබල නොවී ගෙදර යමු. ඒක අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. කෙල්ලේ එට උඹට විභාගෙන මේ උන්න කිසිම දෙයක් ඔල්වේ තියාගන්න එපා. ජීවිතේ අපි නොහිතන තැන්වලදී ප්‍රශ්න වලට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා. හැබැයි අපිට ඒවත් එක්ක ජීවිතේ ඉස්සරහට ගෙනියන්න ඕනේ. තේරුණාද? රුදුරු රළබල අතරින් ගෙවන මේ සිදිදාමයන් හමුවේ කාලයේ ගෙවිලා ගියා. කේතකී උසස් පෙළ විභාගය දිස්ත්‍රික් මට්ටමේ සාමාර්ථයක් සමගින්ම ජයගත්තා. කාලය එතනින් නොනැවති අය වෛද්‍යවරියක් බවට පත් වුණා. වැල්ලේ ගෙවුන ජීවිත අතර තිබුණ සෞඛ්‍ය ගැටලු එතනින්ම නිමා වුණා. කේතකීගේ උගත් බව සහ උත්සාහවන්තකම පෙරදැරිව
රොමා හෙවත් රොමේෂ් දේශපාලනයට එක්වුණා. ඔවුන් දෙදෙනාගේම අභිප්‍රායෙන් වැල්ලේ තිබුණ පෙට්ටි ගෙවල් වෙනුවට අංක සම්පූර්ණ නිවාස ඉදි වුණා. දරුවන්ට නිවැරදි අධ්‍යාපන ක්‍රමවේද විහිුණා. දීවරයෝ කියන නමින් හඳුන්වන මේ වැල්ල ඇතුලේ මුහුද එක්ක පොරබඳින මිනිස්සු අතර සැඟවුණා. මේ වගේ දුක්බර කතා මොනතරම් නම් ඇතිද? කේතකී කියන චරිතය අභියෝග බාධක හමුවේ නොසැලුණාට සියලු දේ අත්හැර දමන පිරිස් මොනතරම් ඇතිද? සෞඛ්‍ය, අධ්‍යාපනය, සනීප ආරක්ෂාව, සංනිවේදනය මේ හැම දෙයකම අඩුපාඩුව සමගින් තවමත් වැල්ලේ මිනිසුන් දුක්ඛිත ජීවිතයක් ගත කරන බවට ගවේෂණාත්මක සොයා බැලීම් මත ඔප්පු වේ අවසන්. ජීවිතයකට බලාපොරොත්තුවක්, හේනයකට වර්ණයක් එක් කරන්න, කේතකී වැනි පුද්ගලයන් බිහි කරන්නට සමාජීය මිනිසුන් වශයෙන් අපහට යමක් කළ හැකිද? තීරණය ඔබේ. රැල්ලක් නුදුටු වෙරළක් නොව රැල්ලට අභියෝග කරන වෙරළක පියසටහන් තබන්නට ඔබටත් මටත් අන් සියල්ලන්ටත් හැකි වේවා. මේ උතුම් පොහොය වෙනුවෙන් රැල්ල අපගේ ප්‍රාර්ථනය එයයි.